නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් අරියත් සම්්‍යක් සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. චත්තාරෝ මේ භික්ඛවේ පුද්ගලා සන්තෝ සම්විජ්ජමානා ලෝකස්මින් කතමේ චත්තාරෝ අත්තහිතාය පටිපන්නෝ නෝ පරහිතාය පටිපන්නෝ නෝ අත්තහිතාය නේවත්තහිතාය පටිපන්නෝ නෝ පරහිතාය. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අංගුත්තර නිකායේ චතුක්ක නිපාත පාළියේ අසුර වග්ගයේ රාග විනය සූත්‍රයයි අද ධර්ම දේශනා. සද්ධර්ම ශ්‍රවණාපේක්ෂක පින්වතුනි, මේ අවස්ථාවෙහි පවත්වන්නට අදහස් කරන රාග විනය සූත්‍රයට උද්දේශය වශයෙන් මේ නිදාන පාඨය ප්‍රකාශ කරන ලදී. ධර්ම කතික සම්ප්‍රදායක් නම් ධර්ම දේශනයට ප්‍රථමයෙන් ධර්ම ශ්‍රවණානිසංස ප්‍රකාශිත යම ප්‍රකාශ කිරීමයි. බුද්ධ ශාසනය ලෝකයේ අතර ප්‍රචලිත වූයේ, බුද්ධ ශාසනය ක්‍රියාත්මක වූයේ, පැවතුනේ ධර්ම දේශනයත් ධර්ම ශ්‍රවණයත් යන කරුණු දෙක නිසා බව ප්‍රත්‍යක්ෂ සත්‍යයකි. බුද්ධ ශාසනය උගන්වන පරම නිෂ්ඨාව අසංකත නිර්වාණයයි. ඒ தත්ත්වයට පත්වීමට හෙවත් නිවන පතක් කිරීමට සිතින්ම ගමන් කළ යුතුයි. ඒ මානසික ගමන යාමට දේශනය පරමාධාර වේ. සීලය ගැන හරියට දේශනය කරතොත් අසන පිරිස අන්‍ය විහිත නොවී ඒ ශ්‍රවණයෙහිම ඍජුව යෙදෙතොත් අසන පිරිසට සීල විසුද්ධිය ඇති වේ. සමාධිය ප්‍රඥාව සම්බන්ධයෙන්ුත් එසේමය. මේ සිද්ධිය එසේම හේයින් ධර්ම ශ්‍රවණය කරන පිරිස ඒ අවස්ථාවේදීම මාර්ගඵල ඉපදීමත් නිවන පතක් කිරීමත් සිදුවේ. එසේ හේයින් සිත පෙරතකට යමුණකොට හොඳින් බණ ඇසිය යුතුයි. ධර්ම ශ්‍රවණයේ ආනිසංස පහක් වේ. අසුසංසුනාදී නොඇසූ ධර්මයක් අසන්නට ලැබෙනවා. සුතම් පරියෝදපේති. අලින් වස ඇති වුණත් මනාව නැවත ඇසීමෙන් මනාව තේරුම් ගැනීමට හැකි වෙනවා. කංකම් විතරති. සිතේ සැකය දුරු වෙනවා. දිට්ඨින් උජුං කරෝති. දැකීම ඍජු වෙනවා. චිත්තමත්ත පසීදති. සිත පහදිනවා. මේ ආනිසංස පහ ලැබීමට නම් හොඳින් දෙසවන හා සිත යොමා බණ ඇසිය යුතුයි. ඒ ආනිසංස ලැබීමට හොඳින් බණ අහන්න. මහණෙනි, මේ පුජ්‍යලයන් 4 දෙනෙක් ලෝකෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත් කවර 4 දෙනෙක් දියත් තමාගේ යහපත පිණිස පිළිපන්, අනුන්ගේ යහපත පිණිස පිළි නොපන් පුජ්‍යලයයි. අනුන්ට හිත පිණිස පිළිපන්, තමාගේ යහපත පිණිස පිළි නොපන් පුජ්‍යලයයි. තම යහපත පිණිස හෝ අනුන්ගේ යහපත පිණිස නොපිළිපන් පුජ්‍යලයයි. තමාගේ යහපත පිණිසත්
අනුන්ගේ යහපත පිණිසත් පිළිපන් පුද්ගලයාය යන හතර දෙනයි. මහණෙනි, කෙසේ පුද්ගල දෙම තමාගේ යහපත පිණිස පිළිපන්නේ අනුන්ගේ යහපත දිස නොපිළිපන්නේ වේද? මහණෙනි, ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් තමන් රාග විනය පිණිස පිළිපන්නේද අන්‍යයන් රාග විනය පිණිස සමාදන් කරවයිද? තමන් දේශ විනය පිණිස පිළිපන්නේ වේද අනුන් දේශ විනය පිණිස සමාදන් කරවයිද? තමන් මෝහ විනය පිණිස පිළිපන්නේ වේද අන්‍යයන් මෝහ විනය පිණිස සමාදන් කරවයිද? මහණෙනි, මෙබඳු පුද්ගල දෙම තමන්ගේ යහපත පිණිස පිළිපන්නේය. අනුන්ගේ යහපත පිණිස පිළි නොපන්නේය. මහණෙනි, පුද්ගල දෙම කෙසේ අනුන්ගේ හිත පිණිස පිළිපන්නේද තමන්ගේ හිත පිණිස යහපත පිණිස පිළි නොපන්නේද? මහණෙනි, මේ ලෝකයේ ඇතැම් පුද්ගලයෙක් තමන් රාග විනය පිණිස නොපිළිපන්නේද අන්‍යයන් රාග විනය සමාදන් කරවයි. තමන් දේශ විනය පිණිස නොපිළිපදී අන්‍යයන් දේශ විනය පිණිස සමාදන් කරවයි. තමන් මෝහ විනය පිණිස නොපිළිපදී මෝහ විනය පිණිස අන් අය සමාදන් කරවයි. මහණෙනි, මෙසේ පුද්ගල දෙම අන්‍යයන්ගේ හිත පිණිස පිළිපන්නේ වේ. තමන්ගේ යහපත පිණිස පිළිපන්නේ වේ. මහණෙනි, පුද්ගල දෙම කෙසේ තමාගේ යහපත පිණිසත් අනුන්ගේ යහපත පිණිසත් නොපිළිපන්නේ වේද? මහණෙනි, මේ ලෝකයේ ඇතැම් පුද්ගලයෙක් තමන් රාග විනය පිණිස නොපන්නේ වේ. අන්‍යයන් රාග පිණිස සමාදන් නොකරවයි. තමන් දේශ විනය පිණිස පිළි නොපදීද අන්‍යාද දේශ විනය පිණිස සමාදන් නොකරවයි. තමන් මෝහ විනය පිණිස නොපිළිපදීද අන්‍යයන්ද මෝහ විනය පිණිස සමාදන් නොකරවයි. මහණෙනි, මෙසේ වනාහි පුද්ගල දෙනේ තමාගේ යහපත පිණිසත් අනුන්ගේ යහපත පිණිසත් පිළි නොපන්නේ වේ. මහණෙනි, තමාගේ යහපත පිණිසද අනුන්ගේ යහපත පිණිසද පිළිපන් පුද්ගලයා කවරේද? මහණෙනි, මේ ලෝකයේ ඇතැම් පුද්ගලයෙක් තමන් රාග විනය පිණිසත් පිළිපන්නේ වේද අන්‍යයන්ද රාග විනයෙහි සමාදන් කරවයිද? තමන් දේශ විනය පිණිස පිළිපන්නේ වේද අනුන්ද දේශ විනය සමාදන් කරවයිද? තමන් මෝහ විනය පිණිස පිළිපන්නේද අන්‍යයන්ද මෝහ විනය පිණිස සමාදන් කරවයිද? මහණෙනි, මෙසේ වනාහි පුද්ගල දෙම තමන්ට හිතවත් පිණිසත් අන්‍යයන්ට හිතවත් පිණිසත් පිළිපන්නේ වේ. මහණෙනි, මේ පුද්ගලයන් සතර දෙන ලෝකයෙහි ඇත්තාහ විද්‍යමාන වේ. පින්නතුනි, රාගක්කයෝ නිබ්බානං, දෝසක්කයෝ නිබ්බානං, මොහක්කයෝ නිබ්බානං යනුවෙන් රාග දේශ මෝහ දුරු කිරීම නිවනයයි බුදුරජාණන් වහන්සේ දෙසූ සේක. මෙම දේශනාවෙන් දක්වා ඇත්තේ තමන් නිවන පිණිස පිළිපදින ගමන් අන් අයද ඒ පිළිවෙතට යොමු කරන පුද්ගලයා තමන්ට හිතවත් පිණිසත් අන්‍යයන්ට හිතවත් පිණිසත් පිළිපන්නේ වේ යන්නයි. පින්නතුනි, එසේ නමුත්
අද සමාජයේ කෙනෙකුට ධර්මාවාදයක් දීමට ඇතැම් උනන්දු වන්නේ නැත. ඇතැම් කෙනෙක් ධර්මය පිළිබඳව වචනයක් කියන විට එය වෙනතකට හැරවීමට ඔහු වෙන කතාවක් පටන් ගනී. ඒ ඔහු ධර්මයට අකමැති හෙයිනි. සමාජයේ යහපත් කතාවක් කිරීමට ඇසුරු කිරීමට සුදුසු කෙනෙකු නොමැති නිසා ධර්මාබෝධය ඇති පින්වතුන් තනියම හුදකලාව වාසය කරති. අද සමාජයේ බොහෝ දෙනා පුරුදු වී ඇත්තේ දුරකථනය හෑන්ඩ්ෆෝන් කියන දුරකථනය භාවිතා කිරීමට. එසේ භාවිතා කරන්නේ යහපත් දෙයකට නොවෙයි. අපරාධ අසභ්‍ය පිළිකූලිය බැලීමට අන් අයට ඒවා පෙන්වීමට වැදගත් දේ වන ධර්ම දේශනා කොතෙක් තිබුණත් ඒවා ගැන අවධානය යොමු කරන්නේ නැත. මෙම තත්ත්වය මුළු සමාජයටම මහත් විපතකි. පින්වතුනි, මේ ධර්ම දේශනාවට සවන් දීමට පටන්ගත් මොහොතේදීට පහළ වූ නාම රූප ධර්මයෝ ක්ෂණයක් ක්ෂණයක් පාසා ඇතිව නැතිව ගිය බැවින් අනිත්‍යය. ඇතිවීම නැතිවීම දෙකෙන් නිරන්තරයෙන් පීඩා විඳ බැවින් දුක්ඛයෝය. තම තමන් කැමති ලෙස නොපැවතී බැවින් අනාත්මයෝය. නාම රූප ධර්මය අනු පංච උපාදානස්කන්ධයේ වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංකාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය යන උපාදානස්කන්ධ හතර නාමයයි. රූප උපාදානස්කන්ධය රූපයයි. ඒ නාම රූපයයි. නාම රූප ධර්ම වශයෙන් සබ්බජිත සාධාරණ චෛතසිකයන්ගේ වේදනා, පස්ස, චේතනා, සංඥා, මනසිකාර යන චෛතසික පහද නාම ධර්මයි. පංච උපාදානස්කන්ධයේ වේදනා සංඥා දෙක ඒ පදෙහි ඒ අයුරින්ම දක්වන අතර චේතනා මනසිකාර දෙක පංච උපාදානස්කන්ධයේ සංස්කාරවලට ඇතුළත් වී ඇත. පත්වය පංච උපාදානස්කන්ධයේ විඥාණයට ඇතුළත් වී තිබේ. සබ්බජිත සාධාරණ චෛතසිකයන්ගේ නාම ධර්ම හඳුන්වන්නේ එසේය. මේ පංච උපාදානස්කන්ධයම තව ක්‍රමයකින් කිව්වොත් නාම රූප සමූහයම ක්ෂණයක් ක්ෂණයක් පාසා ඇති වෙමින් ඇති වෙයි නැති වෙයි. ඇසට ගැටෙන රූප, කනට ඇසෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස, සිතට දැනෙන සිතුවිලි අරමුණු නිසා මේ නාම රූප හටගනී. අනිත්‍ය වූ, දුක්ඛ වූ, අනාත්ම වූ නාම රූප සමූහය ඒකාන්තයෙන් දුක්ඛ සත්‍ය නම් වන්නේ. ඒ දුක්ඛ සත්‍ය උපදවන්නා වූ පූර්ව භව තෘෂ්ණාව ඒකාන්තයෙන් සමුදය සත්‍ය නම් වන්නේ. ඒ දෙකෙහි නොපැවැත්ම නම් වූ නිර්වාණ ධාතුව ඒකාන්තයෙන් නිරෝධ සත්‍ය නම් වන්නේ. ඒ නිරෝධ සත්‍ය අවබෝධ කර ගැනීමට වැඩිය යුතු ප්‍රතිපත්ති මාර්ගය ඒකාන්තයෙන් මාර්ග සත්‍ය නම් වන්නේ. මේ ධර්ම ශ්‍රවණය කිරීමේ කුසලය මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට උපකාර වෙයි. ධර්ම ශ්‍රවණය කළ කුසලයේ උපනිශ්‍රයෙන් චතුරාර්ය සත්‍ය ධර්ම වශයෙන් දුක පිරිසිදු දැන ගැනීමට, සමුදය තණ්හාව දුරු කිරීමට, නිරෝධය නිවන සාක්ෂාත් කර ගැනීමට, ආර්ය මාර්ගය ආර්ය අෂ්ටාංග මාර්ගය වැඩීමට යන මේ ඇත්ත හතර අවබෝධ කර ගැනීමට සිත මෙහෙවීමට උනන්දු වන්න. කිසිදු පිනක් දහමක් කොට එයින් තමාට ප්‍රයෝජනයක් ලැබේවා යයි පැතීම වෙනදාමකි.
එයින් තණ්හාව වැඩි. අපි පින් කළ යුත්තේ තණ්හාවෙන් තොරව තණ්හාව නැති කිරීමට. ඒ කුසලය පැතුවත් නොපැතුවත් ලැබෙන්නේ පින්නතුනි දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. අප විසින් මෙතකින් රැස් කරගත්තා වූ සීල ගුණ සම්භාරය අනුමෝදන් වීමෙන් සියලු දෙවියෝද සියලු භූතයෝද සියලු සත්වයෝද සැපෙන් සැපේටම පත් වේවා. සාදු සාදු සාදු.